සචිනීස් කිචන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසම රස කෑමක් අරගෙන ආවේ. අද මම ඔයාලට අරගෙන ආවේ එග් මැන්චූරියන්. බිත්තර වලින් හදන රසම රස කෑමක් මේක. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සර වෙලාම අපි එග් මැන්චූරියන් එක හදාගන්න බිත්තර ස්ටීම් කරගන්න ඕන. මම බිත්තර 5ක් අරගෙන තියෙනවා. මේ බිත්තර 5ට ලුණු තේ හැන්දකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුයි දාලා මේ විදියට බීට් කරලා ඔයාලට පුළුවන් ස්ටීම් කරගන්න. ටික බැදගෙන ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් අපේ මැන්චූරියන් එක හදාගන්න. මැන්චූරියන් එක හදාගන්න අපිට ඕන වෙනවා අපි කලින් බැදගත්ත අපේ බිත්තර බෝල ටික, ඒ වගේම අමු මිරිස් ඔයාලට කැමති ප්‍රමාණයක්, ඒ වගේම චොප් කරගත්ත ලුණු, තක්කාලි සෝස් මේසෙන් 2ක් හරි 3ක් හරි, ඒ වගේම සුදු ලුණු හිඟුරු පේස්ට් එකක්, කෝන් පිටි තේ හැඳි 2ක් ඕන වෙනවා. ඒ වගේම තමයි ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි, කෑලි මිරිස් තේ හැඳි 2යි, ඒ වගේම ලුණු තේ හැඳි 1යි. ඒ වගේම තමයි සෝයා සෝස් තේ හැඳි 1ක් අපිට ඕන වෙනවා. ඉතින් අපි දැන් අපේ මැන්චූරියන් එක හදාගමු. තෙල් මේස හැඳි 2ක් මේ විදියට තාච්චි එකට දාලා ඒක රත් වෙනකොට අපේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකයි අපි චොප් කරගත්ත බී ලුණු ටිකයි මේ විදියට දාලා හොඳට කලවම් කරගන්න. දැන් තප්පර 10ක් විතර කලවම් කරලා අපේ අමු මිරිස් ටිකත් මේකට දාගන්න පුළුවන්. දැන් අපි මේකට අපේ කෑලි මිරිස්, ගම් මිරිස්, ඒ වගේම ලුණු ටිකක් දාගමු. දැන් මේ විදියට හොඳට කලවම් කරලා තප්පර 10ක් 15ක් විතර තියලා සෝයා සෝස් තේ හැඳි එකකුත් මේකට කලවම් කරගමු. දැන් මම මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් මේස හැඳි 3ක්. ඔයාලා සෝස් වැඩි කන්න කැමති නැත්නම් තක්කාලි සෝස් මේස හැඳි 1ක් හරි 2ක් හරි එකතු කරගන්න පුළුවන්. දැන් තප්පර 30ක් විතර තියලා මම මේකට එකතු කරගන්නවා වතුර කෝප්පයක්. වතුර ටික හොඳට නටාගෙන එනකොට ඔයාලට පුළුවන් බිත්තර බැදගත්ත ටික මේකට එකතු කරගන්න. දැන් මේ විදියට බිත්තර බැදගත්ත ටික අපේ මිශ්‍රණයට එකතු කරලා අඩු ගින්දරේ ටික වෙලාවක් මේක අපි තියන්න ඕන. කෝන් පිටි තේ හැඳි 2ක් කෝප් එකට දාලා අයින් කරගත්තා අපි. ඒ තේ හැඳි දෙකට වතුර මේස් හැඳි 3ක් 4ක් විතර දාලා කැට හිටින්නේ නැති වෙන්න හොඳට මිශ්‍ර කරලා මේ වෙලාවේදී අපේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන. ඉතින් අපි කෝන් පිටි මේ විදියට එකතු කරගන්නේ අපේ මිශ්‍රණය පොඩ්ඩක් ඝන ගතියට ගන්න ඕන නිසා. දැන් මේ විදියට හොඳට කලවම් කරලා තප්පර 30ක් විතර තියලා අපිට පුළුවන් අපේ ලිප නිවා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදපු එග් මැන්චූරියන් එක. ඔයාලටත් පුළුවන් මේ වගේම රසට, ඒ වගේම ලේසියෙන් ඉක්මනින් මේ වගේම රසම එග් මැන්චූරියන් එකක් හදාගන්න. ඉතින් එහෙනම් ඔයාලත් මේක හදලා බලන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.